පිරිත් නූලකින් හෝ යන්ත්‍රයකින් ආරක්ෂාව සොයන ඔබ කවදා හෝ සිතා බැලුවාදේ ආරක්ෂක පවුර පවා. විනිවිදයා හැකි අතිශය විනාශකාරී බලවේග මේ විශ්වයේ පවතින බව අපි පසුගිය වීඩියෝවෙන් කතා කළ පිරිතටත් පාලනය කළ නොහැකි මානය අසර ඔබව මවිතයට පත් කලා. නමුත් අද අපි කතා කරන්නේ ඊටත් වඩා භයානක මිනිස් ද්වේෂය සහ ක්‍රෝධය පදනම් කරගෙන සිදු කරන හදි හූනියම් සහයවයේ ඇති අද්ෘත ක්‍රියාකාරීත්වය ගැනයි පිරිතත්. ඇසෙන නිවසක පවා අද්භූත ශබ්ද සහ භීතිය රජ කරන්නේ කෙසේද? අවධානයෙන් සිටින්න. අද හෙළිදරව් ඔබේ ජීවිතය වෙනස් කරනු ඇත. අදෘශ්‍යමාන ශක්තිධාරාවන් භෞතික ඇසට නොපෙනෙන නමුත් මේ විශ්වය පුරාම ක්‍රියාත්මක වන ප්‍රබල ශක්තිධාරාවන් පවතින බව ඔබ දන්නවාද? හෙළ ගුප්ත විද්‍යාවට අනුව හදිහූනියමක් යනු හුදෙක් බාහිරව සිදු කරන අන්ධ චාරිත්‍රයක් හෝ මන්තර මැතිරීමක් පමණක් නොවේ. සැබවින්ම ඉතා සූක්ෂ්ම ලෙස සිදු කරන ශක්ති කළමනාකරණයකි. යම් පුද්ගලයෙකුගේ හෝ ස්ථානයක පවතින ජීව ශක්තිය හෙවත් විතත් ඉලක්ක කර එල්ල කරනු ලබන ශෝනාත්මක කම්පන මාලාවක් මෙහි පදනමයි. මෙවැනි හදික්‍රමවේදයන් සකස් කරනු ලබන්නේ සක්වල පවතින අතිශය රළු සහ විනාශකාරී තරංග පෙදනම් කරගෙනයි. මේවා සාමාන්‍ය මිනිස් සිතකට දරාගත නොහැකි තරම් රළුයි. මෙම තරංගවල මූලිකම කාර්යය වන්නේ පුද්ගල සිතබියෙන් අකර්මණ්‍ය කර ඔහුගේ ආත්මීය ආරක්ෂක පවුර හෙවත් අවර එක ක්ෂණයකින් බිඳ දැමීමයි. ආරක්ෂක පවුර බිඳුණු සැනින් පිටතින් එල්ල කරන අඳුරු බලවේගයන්ට ඔබේ ශරීරය සහ මනස ආක්‍රමණය කිරීමට මහාද්වාර විවෘත වේ. පිරිත සහුහූනියම් අතර සංඝාත යුද්ධය. බොහෝ දෙනෙක් සිතන්නේ පිරිතක් අත් කළ සැනින් සියලු හදිහූනියම් දුරුවන බවයි. නමුත් සත්‍යයේ නොවේ. පිරිතක් පවතින තැනකදී පවා මෙවැනි බලවේග ක්‍රියාත්මක වන්නේ ඇයි? එයට හේතුව එම බලවේගයන් කර්ම ශක්තිය නමැති වාහකය මත පැමිණෙන බැවිනි. පිරිතේ ශාන්ත තරංග සාහූනිය මත ඇති රළු තරංග අතර සිදුවන මෙම ගැටුම ආලෝකය සහ අඳුර අතර සිදුවන මහා ශක්ති අරගලයක් බඳුය. මිලින්ද පැනහේ රහස්‍ය ඉගැන්වීම. අසිරිමත් පිරිත් බලයට මෙවැනි අඳුරු බලවේග පාලනය කළ නොහැක්කේ මන්ද? මෙයට හේතුව පිරිතේ දුර්වලතාවයක් නොව
විශ්වීය හේතු පල දහමේ නියමයයි. මිලින්ද පැනහේ පිරිත් පැන විග්‍රහය තුළ නාගසේන රහතන් වහන්සේ පිරිතට පාලනය කළ නොහැකි සීමා. මයින් තුනක් පැහැදිලිව පෙන්වා දෙති හදි හූ නියමකදී. අප අසරණ වන්නේ මින් කුමන කරුණු නිසාදැයිදැන්. අපි ගැඹුරින් විමසා බලමු. පළමුවැන්න කර්මාවරණය යමෙකුට විපාක දීමට නියමිත නියත විපාක දෙන අකුසල කර්මයක් පවතී නම් එම කර්ම නීතිය ඉදිරියේ පිරිතට පවා මැදිහත් විය නොහැක හදි හූනියමක් හරහා සැබවින්ම සිදු කරන්නේ පුද්ගලයාගේ එම අකුසල කර්ම බලය සූක්ෂම ලෙස උත්තේජනය කර ඉස්මතු කිරීමයි මෙවැනි අවස්ථාවකදී පිරිත හුදෙක් සෙත් පතා දේශනා කළත් පුද්ගලයාගේ කර්ම පෞර පිරිතේ ශක්තිය ඔහුගේ සිරුරට ඇතුළු වීම අවහිර කරය. දෙවැන්න කිලේසාවරණය. පාලනය කළ නොහැකි දෙවන බාධකය නම් සිතේ ඇති දැඩි කෙලෙස හදි හූ නියමකට ලක් වූ පුද්ගලයා දැඩිබිය ක්‍රෝධය හෝ සැකය තුල සිටිනම් ඔහුගේ සිත අවරුත පිරිතේ ශාන්ත තරංගවලට මෙවැනි කිලුටු වූ සහබියෙන් පිරුණු සිතකට විනිවිදයා නොහැක එවිට පිරිතේ ආලෝකය ඔහු අසල තිබුණද ඔහු අත්‍යන්තරයෙන් අඳුරේම පසුවේ. පිරිත යනු මෛත්‍රිය පදනම් කරගත් ඉතා සියුම් ආලෝක ශක්තියකි හදි හූනියමක් යනු ක්‍රෝධය පදනම් කරගත් ප්‍රචණ්ඩ අඳුරු ශක්තියකි මේවා එකිනෙකට ප්‍රතිවිරුද්ධ. ද්‍රව දෙකක් වැනිය යම් නිවසක අශුද්ධ වූ හූනියම් බලවේග පවතින විට පිරිතේ උසස් තරංග එල්ල කළහොත් එම අඳුරු බලවේගය තමන්ගේ විනාශය දැක මරණාසන්න සතෙකු මෙන් දරුණු ලෙස ප්‍රතික්‍රියා කිරීමට පටන් ගනී. මේ අප හඳුන්වන්නේ ප්‍රකෝපවීම ලෙසයි. මෙම ප්‍රකෝපවීමේදී නිවස තුළ අද්‍රූත ශබ්ද ඇසීම සාමාන්‍යයෙන් ඇති නොවන රෝගී තත්ත්වයන් උත්සන්නවීම හෝ මිනිස් සිතට දරාගත නොහැකි භීතියක් වර්ධනය විය හැක මෙය පිරිතේ වරදක් නොව පිරිත හමුවේ අඳුරු ශක්තිය දමනය වීමට දක්වන දරුණු විරෝධයයි මෙය හරියට දැල්වෙන ගින්නකට තෙල්වත් කිරීමක් වැනි. අවදානම් සහගත තත් වයකි ඔබ සිටින්නේ මෙවැනි සීමාවක නම් ඔබ කරන්නේ කුමක්ද? නමුත් මිත්‍රවරුනි ඔබ දන්නවාද පිරිතටත් වඩා ප්‍රබල අධිහුනියම් පවාක්ෂණයකින් අලු කර දැමිය හැකි කිසිදු අඳුරු බලවේගයකට විනිවිදයා නොහැකි
ආධ්‍යාත්මික ශෛල්‍ය කර්මයක් බුදු දහමේ සැඟවී පවතින බව. එය හුදෙක් ශබ්ද තරංගවලින් ඔබ්බට ගිය ඔබේ ආත්මයේ එනර්ජී ශීල් එක අවදි කරවන අතිශය රහස්‍ය ක්‍රමවේදයකි. ප්‍රකෝප වූ යන්ත්‍රයක් හෝ දරුණු තම හදිහූනියමක් වුවද ඔබේ සිරුරට සහ නිවසට හානි කළ නොහැකි වනසේ ඔබේ ආවරයක ශක්තිමත් කරන්නේ කෙසේද? අපේ මීළඟ වීඩියෝවෙන් අපි හෙළිදරව් කරන්නේ පිරිතටත් පාලනය කළ නොහැකි අඳුරු බලවේගයන් පරාජය කළ හැකි සැබෑ බුද්ධ බලය සහ ඔබේ ආධ්‍යාත්මික ශක්තිය අවදි කරගන්නා රහස්‍ය ආකාරයේ පාලනයෙන් ගිලිහුණු ශක්තින් හමුවේ ඔබ අසරණ විය යුතු නැත. මක් නිසාදයත් ආලෝකය සැමවිටම අඳුරට වඩා ප්‍රබල බැවිනි. The path of Buddha සමග දිගටම රැඳී සිටින්න ඔබ මේනේ අත්දැකීමකට මුහුණදී ඇත්නම් ඔබේ අත්දැකීම පහතින් කමෙන් කරන්න මීළඟ හෙළිදරව්ව මග නොහැර බලන්න දැන්ම අපේ ජැනලය සුබ්ස්ක්‍රයිබ් කර තබාගන්න තෙරුවන් සරණයි.